අදත් ඔන්න රාජමහා හන්දි තෙල් අරන් ආවා. අද අලුතින් තෙල් හිඳින වීඩියෝ එකක් අරන් එන්න හිතුණා. ඉතින් අවශ්‍ය ඔබ ඉන්නවා නම් හන්දි අමාරු, කොන්දි කැක්කුම්, දනිස් කැක්කුම්, ආතරයිටිස්, ඒ වගේම කාර්ට්ලේජ් අඩුකම, ඒ සියල්ලන්ටම මේ නියම ඔසුවක්. ඉතින් මේ බෙහෙත් තෙල් එක පුංචි මුදලකට තමයි මම දෙන්නේ. අවශ්‍ය ඔබ මේ දුරකථන අංකයට කතා කරන ගෙදරටම අරන් එන්න අපි ලෑස්ති. මුලින්ම ඔයාලට පේනවා ඇති බෙහෙත් ඔසු වර්ග ටික. ඊට පස්සේ මේ තෙල් පස් වගේ අපි පදම් කරනවා මුලින්ම රත් කරලා. මොකද සිංහල බෙහෙත් වර්ගවලදී එහෙමයි කරන්නේ, අධික උෂ්ණතාවයේදී තමයි ඖෂධීය ගුණය එළියට එන්නේ. ඊට පස්සේ අපි කරන්නේ යුස ටික මිරිකලා අරගෙන ඒ යුස ටික නිසි පරිදි රත් කරලා ඒක පදම් වෙන්න දීලා තමයි අපි ඊට පස්සේ අපි රත් කරලා පදම් කරගත්ත තෙල් ටික එකතු කරගන්නේ. ඊට පස්සේ ඔයාලට මම ක්‍රමක්‍රමයෙන් පුංචි වීඩියෝ ටිකක් කරනවා. ඔන්න බලන්න හොඳ පදමට මේ අපි ඖෂධවල සාරය නැත්තම් ඒ ජල කොටස් ඉවත් වෙමින් පවතින බෙහෙත් ඔසු ටිකට අපි එකතු කරනවා මේ තෙල් ටික. තෙල් පස් වගේ ගානට පදම් කරලා හදපු ටික. ඊට පස්සේ අපි කරන්නේ මේක පැය 5ක් 6ක් විතර හිඳෙන්න ඕන. මම දවල් තමයි ලිපේ තියුවේ. ඔන්න බලන්න අපි බාන්න කිට්ටු වෙනකොට සාමාන්‍යයෙන් රෑ වෙලා. ඔන්න බලන්න දැන් සාමාන්‍යයෙන් පදම් වීගෙන යනවා තෙල් එකේ ජල කොටස් ඉවත් වෙමින්. ඊට පස්සේ ටිකක් වෙලා යද්දි මම ඔයාලට පෙන්නන්නම්. ඔන්න මේ තෙල් එක ඔන්න බලන්න ඔයාලට දෙන්න පුළුවන් මට්ටමට හැදිලා. ඉතින් අවශ්‍ය ඔබ ඉන්නවනම් මේ දුරකථන අංකයට කතා කරන්න. ගෙදරටම අරන් එන්න අපි මේ තෙල් එක ලෑස්තියි.